Hi friends, welcome to my YouTube channel. ඔන්න අදත් රස මෙනු එකක් හදනවා. වීඩියෝ එක ඉවරනකම්ම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් යමු අපි වැඩි කතා නොකර වීඩියෝ එකට. මම මෙතන සූදානම් කරගෙන තියෙනවා වට්ටක්කා, තක්කාලි, බීලුණු, කරපිංචා. ඊට පස්සේ මම සුද්ධ කරලා සෝදලා ගත්ත අමුහාල් මැස්සෝ. ඊළඟට මම කරවල ටිකකුත් හොදලා අරගෙන තියෙනවා. ඊළඟට ලුණු කොළ සුද්ධ කරලා සෝදලා අරන් තියෙනවා. හොඳට හොදලා ගන්න ඕන වැලි තියෙනවා. ඊළඟට මම ගාගත්ත පොලුත් තියෙනවා. සූදානම් කරගත්ත සියල්ල අවශ්‍ය පිළිවෙලට කපාගෙන ඊළඟට මම එකපාර පහේ ටික එකතු කරන්නයි යන්නේ. ලුණු කොළ ටිකත් කපා ගත්තා, වට්ටක ටිකත් කපා ගත්තා. මේ විදිහට සියල්ල එකපාර කරාම හරිම පහසුයි. පළමුව මම වට්ටක් එකට බීලුණු ටිකකුත් දාලා රතු මිරිස් බොහොම පුංචි ප්‍රමාණයක් දානවා. පහ ටිකකුත් දාගත්තා. කරපිංචක් දාගත්තා. ඊළඟට ලුණු කුඩු ටිකක් දාගන්නවා. පස්සේ රස බලලා උයාගෙන යනකොට අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. ඊළඟට මම අමුතුන පහකුඩුත් ටිකක් දාගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊළඟට මම මේ එකම මාළු එකටත් මිරිස් කුඩු, බෙදපු තුන පහ, කහ, ලුණු මේ සියල්ල එකතු කරගන්නවා. ඒකම ගොරක කෑලි දෙකකුත් එකතු කරගන්නවා. ලුණු කොළ ටිකටත් ලුණු ටිකක් දාගන්නවා. තක්කාලි, කරපිංචා ඒ ටිකත් මම මේ වෙලාවෙම එකතු කරගත්තා. මම ලුණු දාන්නේ නැහැ ලුණු කොළයකට. කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. මේ විදියට සියල්ලටම අවශ්‍ය පහේ ටික පිළිවෙලට දාගත්තම ඉක්මනට උයාගෙන යන්න ලේසි. වට්ටකයකට අමතක නොකර උළුහල් ටිකකුත් දාගන්න. පළමුවම භාජනයක් ලිපේ තියලා තෙල් ටික රත් වීගෙන එනකොට ලුණු රම්පේ කරපිංච දාලා පොඩ්ඩක් වැදෙන්න අරිනවා. අනිත් ලිපේ එක්කම තෙල් ටිකක් රත් වීගෙන එනකොට මම සූදානම් කරගත්ත කරවල ටිකක් බැදෙන්න තියෙනවා. මේ ටිකක් බැදීගෙන එනකොට මම සූදානම් කරගත්ත ලුණු කොළ මිශ්‍රණය මේකට දාලා හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී වැඩි ගින්දරේ පිස ගන්න ඕන. අඩු ගින්දරේ තිබුණොත් ලුණු කොළයකට වතුර උණයි. ඊට පස්සේ ලුණු කොළයකේ වතුර ටික හිඳනකන් ලිපේ තියාගෙන හිටියම ලුණු කොළවල කොළ පාට නැති වෙයි. ඒ නිසා වැඩි ගින්දරේ හොඳින් කලවම් කරලා ටක් ගාලා පිසගෙන මේ ලුණු කොළයක ටක් ගාලා ලිපෙන් බා ගන්න ඕන. නැත්නම් මේ කොළ පාට නැති වෙනවා. ලුණු කොළවලට කරවල ටිකකුත් දැම්මම හරිම රසයි. ඊළඟට මම අනිත් ලිපේ තියෙන ටෙම්පරාදු වෙන ලුණු කරපිංචයකට මම සූදානම් කරගත්ත හාල් මැස්ස ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේදී හාල් මැස්ස ටික හැන්දෙන් කලවම් කරන්න පුළුවන්. මොකද අලුත් හාල් මැස්සෝ මේ වෙලාවේදී තාම පොඩි වෙන්නේ නැහැ. ඒ වුණාට ඔයා උයන වෙලාවේදී පස්සේ මේ ටිකක් තැම්බුණාම හැන්දෙන් කලවම් කරන්න එපා. මේ වෙලාවේදී හොඳින් කලවම් කරගෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ග්‍රේවි එක තියෙන්න වතුර එකතු කරගන්න. මම හදන්නේ මෙහෙමයි. ඔයා හදන වෙනස් ක්‍රම තියෙනවනම් කමෙන්ට් කරන්නකෝ. එක එක වෙලාවට එක එක ක්‍රමයකට මම කෑම හදනවා. මේ මම හදන එක ක්‍රමයක්. මේ විදිහට හදලා රසමට කියන්නකෝ. හොඳින් මේ ටික මිරිස් පහේ ටික එකතු වෙලා මිරිස් ටික චුට්ටක් මේ විදිහට තෙල් වලින් බැදිලා ආවට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ. මේක මම හින්දලා හදන්නේ ඉස්ම ගතිය තියෙන නෙවෙයි. ඒ නිසා මම පොඩි වතුර ප්‍රමාණයක් එකතු කරගෙන අඩු ගින්දරේ පිස ගන්නවා. ආපහු තැම්බුණාට පස්සේ හැන්දෙන් කලවම් කරන්න එපා. ඒ අතරතුර අනිත් ලිපේ ලුණු කොළ ටික මගේ දැන් ඉදිලා තියෙන්නේ. දැන් ටක් ගාලා ලිපෙන් බා ගන්න ඕන. නැත්තම් ලුණු කොළ එක කොළ පාට නැති වෙයි. මාළු ටිකක් දැන් සාමාන්‍ය මට්ටමට තැම්බීගෙන එන්නේ. ඊළඟට මම වට්ටකයකට දියකිරි ටිකක් එකතු කරලා පොඩි ප්‍රමාණයක් ඒකත් ඊළඟට මම තැම්බෙන්න තියනවා. දැන් මාළු එක මගේ ඉදිලා ඉවරයි. හාල් මැස්ස මාළුයි දෙන්න වැඩි වෙලාවක් යන්නේ. වට්ටක් එකත් දැන් නටාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ටික හිඳනකොට මිටි කිරි එකතු කරලා රස බලලා ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. ඔන්න දැන් මම උයලා ඉවරයි. වට්ටක්කා බොරේට හදලා අමුහාල් මැස්සෝ හින්දලා තෙම්පරාදු කරලා
ලුණු කලවලට කරවල දාලා තෙල් දැම්මා. ඔයත් හදලා බලන්නකෝ. මේ මෙනු එක හරිම රසයි. ලුණු කල එක විතරක් හැදුවත් වණ්ඩි පුල්ලෙන්න බත් කන්න පුළුවන්. ඔයා මගේ channel එකේ වෙනසක් දකින්න නැති මගේ channel එකේ නම මාරු කරා මේ නම හොඳයිද කියලා කමෙන්ට් කරන්නකෝ. ඔයා තවම මගේ channel එක subscribe නොකර බලන කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ යාළුවන්ටත් share කරන්න. ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මම චමිලා